හෙලෝ යාලුවනේ ඔයාලා හැමෝම පිළිගන්නවා අපේ ඔලිම්පියාඩ් මැත්ස් 16 වෙනි වීඩියෝ එකට. මේ ගාන යන්නේ x ගේ අගය හොයන්න කියලා. එහෙනම් ඔයා මේ වීඩියෝ එක දකින්නේ දැන් නම් අනිවාර්යෙන් වීඩියෝ එක නවත්තලා විනාඩියක් අරගෙන ගන්න try කරලා වීඩියෝ එක බලන එක continue කරන්න කියලා ආරාධනා කරනවා. අපි බලමු මේකේ x හොයන්න කොහොමද කියලා. ඇත්තට මේක ලේසි ගානක්. මම කියන්නේ මේක ලඝු සලකන්න නැතුව හදන්න කියලා. ලඝු සලකන්න නැතුව හදන්න කියලා. එතකොට මේක සමීකරණයක් ඕනම සමීකරණයක x අහනවා නම් අපි මුලින්ම කරන්නේ මොකක්ද? x තැන් දෙක තුනක ඉන්නවනම් එක තැනකට කොටු කරගන්න එකනේ. මේකෙත් x තැන් දෙකක ඉන්නවා. සමාන කිරීමෙන් වම් පැත්තෙත් x අකුරක් ඉන්නවා. එතන ඉන්නේ දර්ශකයක් විදිහට. මෙතනත් x ඉන්නවා. එහෙනම් මගේ අරමුණ තමයි පළවෙනි ප්ලෑන් එක තමයි x එක තැනකට කොටු කරගන්න එක. x එක තැනකට කොටු කරගන්න එක. හරි. මම x එක තැනකට කොටු කරගන්න හදන්න. මං හිතන මේ පැත්තේ තියෙන x වත් මේ පැත්තට දාන්න. මුලින්ම මට මේ පැත්තේ තියෙන 9 අයින් කරගන්න ඕනේ. x වල 9 3 x වෙනි බලය. ඒ 9 අයින් කර ගැනීමේ අරමුණෙන් මම දෙපැත්තම 1/9 බලයෙන් ගුණ කරනවා. අපි දන්නවා දර්ශක නීති වලට අනුව m වල n බලයක් තිබ්බ කියලා හිතන්න. ඒක L කියලා එළිය තියෙන දර්ශකයකින් ගුණ කරොත් දර්ශක ඇතුළට ගුණ වෙනවා. වරහණකින් ඇතුළට දර්ශක ගුණ වෙනවනේ. එහෙනම් m n l කියලා මට ලියන්න පුළුවන්. ඒ දර්ශක නීතියක්. ඒක විතර දර්ශක නීතියක්. ඒක නිසා ඒකෙන් මට මේක ඇතුළට ගුණ කරලා ලියන්න පුළුවන් x වල 9 ගුණ කිරීම 1ට 9. මෙතනත් එහෙමම තමයි 3 x යට 9. x වරක් 1 x යට තියෙන 9. මේකෙන් 9ට 9 කැපිලා x අන්න තනි වුණා. x යට 9. දැන් මට මේ පැත්තේ තියෙන x මේ පැත්තට දාගන්න ඕනේ. අර වැඩේම මම මේ පැත්තෙත් කරනවා. ගේමක් නැතුව 1ට x කින් ගුණ කරනවා. එහෙනම් 1ට x කින් ගුණ කරනවා. එතකොට මේ පැත්තේ 1ට x වල 1ට x කියලා එනවා. මේ පැත්තේ x මම සුළු කිරීම ලියලා පෙන්නනම් x යට 9 1ට x ට x සුළු වෙලා 3 9න් 1 වෙනි බලය සමානයි x වල 1ට x කියලා එනවා. x වල 1ට x කියලා එනවා. දැන් මගේ අරමුණ සාර්ථකයි. මට ඕනේ උනේ x එක පැත්තක තනි කරගන්න. මෙන්න තනි වෙලා ඉන්නවා. මේ පැත්තේ 3 9න් 1 වෙනි බලය විදිහට තියෙනවා. හරි. දැන් මට ඕනේ දැන් මගේ අරමුණ මේ හැඩය මෙතන හදා ගැනීම. ඊට පස්සේ මම රූප දෙක කම්පයා කරන්න යන්නේ. 3 කියන්නේ 27 3න් 1 වෙනි බලය. තේරුන්නේ නැත්තම් විනාඩියක් කරන් මේක අහගන්න. මට 27 ලියන්න පුළුවන් 3 ගුණ කිරීම 3 කියලා. ඒ කියන්නේ 3 3වෙනි බලය 27යි. 3 3වෙනි බලය සමානයි 27යි. 3 3වෙනි බලය සමානයි 27යි. මම දෙපැත්තම 1ට 3ෙන් ගුණ කරනවා. එහෙනම් මේ පැත්තේ 3 සමානයි 27න් 3න් 1 වෙනි බලයට. ඕක තමයි මම මෙන්න මෙතෙන්ට ඇප්ලයි කරේ. මම හිතනවා තේරුණා කියලා. දැන් බලන්න 27 3න් 1 ගුණ කිරීම 9න් 1 සමානයි x වල 1යට x 27 1යට 9 වරක් 3 කියන්නේ 27යි සමානයි x වල 1යට x. මට ඕනේ දේ වෙලා නේද? 27 1යට x වල 1යට x. දැන් මේකේ රූප දෙක සමානයි. ඒ කියන්නේ x සමානයි 27යි. x කියන්නේ නම් 27. අන්තිම උත්තරේ x සමානයි 27. ඔයාලා මේ ගාන තනියම try කරලා උත්තරයක් ගත්තා නම් x සමානයි 27යි කියලා මගේ උණුසුම් සුබ පැතුම්. එහෙනම් මේ වගේ අලුත් ගානක් එක්ක ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න. හැමෝටම සුබ දවසක්.